Hi boys and girls, welcome to my channel. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ Minecraft survival series එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් මේක මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මාව subscribe කරන්න, like කරන්න, අමතක කරන්න එපා. හරි, වැඩි කතාවක් නැහැ. අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් මම දැන් ගහක් කපාගෙන ඒකෙන් planks හදා ගන්න ඕනේ. මොකද අපිට crafting table එකක් හදා ගන්න ඕනේ. හරි ඉතින් ඒකෙන් planks හදාගෙන crafting table එකක් හදා ගන්නම් දැම්ම. ඊට පස්සේ කෙලින්ම pickaxe එකකුත් හදාගෙන ඒක අපේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ අපිට ස්ටෝන් ගන්න නම්. ඊට පස්සේ එහෙමම ඩිග් කරා මම පාදර. හරි ඊට පස්සේ මම ස්ටෝන් එජ් එකට ගිහිල්ලා ස්ටෝන් ටිකක් මයිනින් කරගත්තා. ටිකක් ඉවර ටිකක් නෙමෙයි මගේ ටූල් වලට ඇති වෙනකම් මම මයිනින් කරගත්තා. එහෙත් එක මට කෝල් ටිකකුත් හම්බුණා. ටිකක් ඉවරට නම් ටිකක් නෙමෙයි ගොඩක්. ඊට පස්සේ මං සර්විස් එකට ඇවිල්ලා ස්ටෝන් ටූල් ටික හදාගත්තා. ඊට පස්සේ ළඟ තිබුණු ගහකුත් කපාගෙන ඇඳක් හදාගෙන වූල් හොයාගන්න බැටළුව බලන්න ගියා. I mean about මරන්න. හරි ඉතින් මම ඔයගොල්ලන්ට මගේ මේන් ගෝල් එක කියන්නම්. පළවෙනියටම කරන්න යන්නේ අපිට ගෙයක් හදාගන්න තැනක් හොයාගන්න එක. දෙවෙනියට විලේජ් එකක් හොයාගෙන තුන්වෙනියට ඩයමන්ඩ් හොයාගන්න ඕනේ. ඊට පස්සේ නෙදර් ගිහිල්ලා එන්ඩ් එකට යන්න අවශ්‍ය කරන බඩු ටික හොයාගෙන එන්ඩ් ඩ්‍රැගන්ව බීට් කරන්න ඕනේ. මේ ඔක්කොම මට එක එපිසෝඩ් එකකින් නම් කරන්න වෙන්නේ නැහැ. ඉතින් අද කරන්න යන්නේ අපේ පළවෙනි ගෝල් එක. ඒ කියන්නේ ගෙයක් හදන්න තැනක් හොයාගන්න එක. ඊට පස්සේ දෙවෙනි එපිසෝඩ් එකෙන් අපි ගෙදර හදන්න බලමු. මම උපරිම උත්සාහ කරනවා දෙවෙනි එපිසෝඩ් එකෙන් කොහොමද ගේ හදලා ඉවර කරන්න. සෝ ආයෙම වීඩියෝ එකට. හරි ඉතින් මම දැන් හදන්නේ ගෙයක් හදන්න යන්න කියලා හිතුවට ගෙයක් හදන්න හොඳ තැනක් හොයන්න. සුගර් කේන් එකක් තියෙනවා. ඒක හොඳයි අපිට බුක් එහෙම හදා ගන්නත් පුළුවන්. what දෙන්නේ anyway හරි දැන් කොහොම හරි තැනක් හොයාගන්න ඕන. හොඳ ඊට කලින් අපිට කෑම හොයාගෙන ඉන්න ඕනේ. දැන් රෑන් වෙන්න පොඩ්ඩක් ළඟයි. බෙඩ් එක හදාගෙන තව එක වූල් එකක් මදි. හරි ෂීප් කෙනෙක් ඉන්නවා. හරි එයා මරලා බෙඩ් එක හදාගෙන අපි මෙතන පළවෙනි දවසේ ගත කරමු ඉතින්. හරි ඉතින් මට බෙඩ් එක හදාගෙන වූල් නම් ඇති. දැන් මම බෙඩ් එක හදාගෙන එහෙමම කැමරි ටිකක් රත් වෙන්න දාගන්න ඕනේ. ඊට කලින් මේ ගහ කපාගෙන ඉමු. හරි අපි දැන් බෙඩ් එක හදාගමු. මම කැමරි ටිකක් රත් වෙන්න දාලා ගියා. රත් වෙලා හදන්නේ. ඊට කලින් මේ ෆර්නිචර් එක දාලා කැමරි එක රත් කරගන්න ඕනේ. ෆර්නිචර් ෆර්නස් එක. සෝරි ඉතින් පොඩ්ඩක් දාන්න නැද දාන්න වෙනවා. හරි කැමරා රත් වෙලා අංග භාගයත් පොඩ්ඩක් බහලා තින්නේ. එඳ හදාගෙනම කැම කමුනේ. ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරගත්තා. ඇඳ හදාගත්තා. ඇඳවල දෙකක් හදන්න පුළුවන්. anyway හරි ඉතින් දැන් රෑ වෙන්න ළඟ හින්දා බෙඩ් එක ප්ලේස් කරගෙන අපි රීස්පෝන් පොයින්ට් සෙට් කරගමු. කැම ටික රත් වෙලා කෑම ඔක්කොම වගේ රත් වෙලා තියෙන මං ගාව තව කෑම දෙකකුත් තියෙනවා. තව ටිකකින් අපිට නිදා ගන්න පුළුවන් වෙයි වගේ.
හරි අපි බෙඩ් එක ප්ලේස් කරගෙන නිදා ගන්න බලමුකෝ. සොම්බි ඉවරයි. හරි අපි නිදා ගන්න බලමු ආශ්‍රය. බෑ තාම බෑ. දැන් පුළුවන් ඇති. හරි පුළුවන්. හරි ඉතින් මගේ පළවෙනි දවසේ ඔන්න ඔය විදිහට තමයි ඉවර වුනේ. ඊට පස්සේ මම ගෙයක් හදාගන්න හොඳ තැනක් හොයාගෙන කරපු නැති දෙයක් නැහැ. හැබැයි ෆයිනලි මට ගෙයක් හදාගන්න හොඳ තැනක් හම්බුණා. ෆයිනලි මට ගෙයක් හදන්න හොඳ තැනක් හම්බුණා. දැන් පැයක් තිස්සේ විතර මම මේ ගෙයක් හදන්න හොඳ තැනක් හොයන්නේ. හරිද අපි දැන් මෙතන අපේ ක්‍රාෆ්ටින් ටේබල් එකයි ෆර්නස් එකයි බෙඩ් එකයි ප්ලේස් කරගමු. කැලේ වෙලා වල් වැදිලා තියෙන්නේ. බෙඩ් එක මේ හරියකින් ප්ලේස් කරගෙන අපි ක්‍රාෆ්ටින් ටේබල් එකෙන් ප්ලේස් කරගමු. තාම දෙවෙනි දවසක් මේ කියන්නේ දෙවෙනි දවසේ මේ ප්ලේ කරන්නේ. නෑනේ පළවෙනි දවස මේ තුන්වෙනි දවසේ ප්ලේ කරන්නේ. ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතන ප්ලේස් කරගත්තා. ෆර්නස් එකයි තව ෆර්නස් එකයි. ඊළඟ එපිසෝඩ් එකේ අපි මෙතන ගෙයක් හදනවා. හරිද? ඔය විදිහට තමයි එපිසෝඩ් එක උනේ. මම මොකක් ගැන හරි ගෙයක් හදන එක ගැන. හරි දෙවෙනි දවසේ කොහොම හරි ගෙයක් හදන්න දෙවෙනි එපිසෝඩ් එක කොහොම හරි ගෙයක් හදනවා. හරි ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න අමතක කරන්න එපා. මෙන්න මේ වගේ ලස්සන තැනක තමයි අපි ගේ හදන්නේ. හරිද? සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හරි වීඩියෝ එක ඉවරයි.